Hello everyone, welcome back to my YouTube channel. ඉතින් එන්නකෝ අද රස කෑමක් හදමු. චිකන් වගේ නේද පේන්නේ? නෑ මේ චිකන් නෙමෙයි. මේ ඇවිල්ලා පොටැටෝ නගට්ස්. ඉතින් එන්නකෝ අපි බලමු මේ කොහමද හදන්නේ කියලා. මේකට මුලින් ඕනේ පාන්, අල, corn flour, පාන් පිටි චුට්ටක්, ඊට පස්සේ ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, මිරිස් කුඩු දේවල් ටික තමයි ඕන වෙන්නේ. ඉතින් මම මෙතන ඔය අලගෙඩි තුන නම් තඹගෙන තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ අලගෙඩි තුන සුද්ධ කරගන්න එක. ඉතින් පොඩි පොත්තක්වත් තියන්න එපා. අලගෙඩි තුන හොඳට සුද්ධ කරගන්න. මොකද පොත්තු නැති වෙන එක හොඳයි. දැක්ක නේද මට වද දෙනවා වීඩියෝ එකට. ඉතින් අද මට ඉන්නවා එක්කෙනෙක් වද දෙන්න. මං අල මෙහෙම සුද්ධ කරාට ඉතුරු ටික ඔක්කොම කරේ යා තමයි. මොකද මට ඔතන ඉඳලා වද දෙනවා යාට මොන හරි කරන්න දෙන්න කියලා. මං කෑම එක හදන්න පටන් ගත්තට ඉතුරු සේරම ටික කරේ එයා තමයි. මං හිතන්නේ මම කරේ පොතු අරපු එක විතරයි. ඉතින් අවුලක් නෑ. ඉතින් උදව්වටත් කවුරු හරි ඉන්නේ කොහොඳයිනේ. හැබැයි උදව්වට හිටියට අන්තිමට මම තමයි උදව්කාරයා වුණේ. එයා තමයි කෑම එකේ ඔක්කොම හැදුවේ. බලන්නකෝ ඉස්සරහට කොහොමද ඉතින් අපේ මෑන් කෑම එක හදන්නේ කියලා. එයාට සාමාන්‍යයෙන් වැඩ හිමීට කරලා පුරුදු නෑ. ඒක තමයි අනිත් එක හේතුව. මේ එයාට දෙන්න කිව්ව හේතුව ඒක තමයි. ඉතින් ඊට පස්සේ ඔය විදිහට අලගෙඩි ටිකේ පොත්තු ටික අයින් කරලා ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරන්න තමයි හදන්නේ. ඒ අතරේ ඉතින් මගේ හෙල්ප් මට උදව් කරනවා මේ අල ටික චොප් කරගන්න. මම ඒ අතරේ පාන් පිටි 4ක් ගත්තා. ඔයගොල්ලන්ට ඕන විදිහට පාන් පිටි ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට හොඳට වතුර පොඟව ගන්න ඕන. ඊට පස්සේ වතුර පොඟවලා හොඳට මිරික ගන්න වතුර ටික යවන්න. කියන්නේ පොඩ්ඩක් ඕක අර සොෆ්ට් එකට තියෙන්න ඕන. මොකද අපිට අර මික්ස් කරන්න පුළුවන්නේ. ඒ හින්දා ඕක හොඳට පොඟලා ගන්න. පොඟලා නෙමෙයි පොඟවලා. sorry. හොඳට ඉතින් ওই විදිහට පොඟවලා මිරිකලා ගන්න. ඒ අතර ඉතින් ඔන්න හෙල්ප වැඩ පටන් ගන්නවා. ඇත්තටම අපේ ගෙදර චොප් කරන්න අර ඔහොම අල චොප් කරන්න එකක් නැහැ. ඊට පස්සේ ඔය මං හිතන්නේ විස්ක් එකක්ද කොහෙද අරගෙන මං කිව්වෝක විස්ක් එකක් අනේ ඕකෙන් කරන්න බෑ කියලා. ඕක ඔහොම කරාට ඕක කරලා ඉවර වෙලා මට බැන්නත් එක්ක හොඳට චොප් වුණ හින්දා මේ බෑ කිව්වොත් ඉතින් බෑම තමයි කියලා මට බැන්නත් එක්ක කොහොම හරි ඉතින් එයාට කියලා ඉතින් ඒකත් කරගත්තම. හරි ඊට පස්සේ මම මේක දැන් වොයිස් කරනකොට තමයි දැක්කේ මම තව වැඩක් කරලා තියෙනවා. මේ පාන් පෙති ටික මම තමයි මේ කපාගෙන තියෙන්නේ. මම ඒත් කල්පනා කරේ ළමයි මම මොකටද අර බෝල් එකක් තියාගත්තේ කියලා. ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ. මම මුලින් හිතුවේ කපන ටික ඒකට දානවා කියලා.
දැන් මේ වොයිස් කරනකොට දැන් මට ක්ලික් උනේ මං කපන ටිකක් දාගෙන තියෙන්නේ කෙලින්ම අපේ අල චොප් කරපු මේ මික්ස්චර් එකටම තමයි කියලා. හිහි. ඉතින් ওই විදිහට කොටු කොටු කපා ගන්නවා. ඕගොල්ලෝ පුළුවන් මේක තව ටිකක් පොඩි කරගන්න. මොකද අපි අර මික්ස් කරගන්න ලේසි වෙන්න තමයි අපි ඕක කපා ගන්නේ. එතකොට අර හොඳට අපිට පොඩි කරන්න පුළුවන් අතින්. මේ දැන් ඔය මං ඔහොම කරේ. ඉතින් මගේ හෙල්ප් කියනවා මේ ඔය පෙන්නනවා මට කෑලි ලොකුයි. එහෙම කී පෙන්නනවා. ඉතින් මේ මෑන්ස් කියන හින්දා ඉතින් මම ඔන්න ඔහොම දැන් ලොකු ලොකු කෑලි ටිකත් ෂේප් එකේ ඉතින් කපා ගත්තා. ඊට පස්සේ කපා ගත්ත ටික මම අපේ අල මිශ්‍රණයටම දාගන්නවා. ඔයගලන්ට පුළුවන් වෙනම මේ මොනවාද ලුණු කුඩු ඒ ටික දාගන්න. හැබැයි ඉතින් මම ඕකටම තමයි ඒ ටිකක් දාගන්නේ. මුලින්ම දානවා පාන් පිටි ෂුට්ටක් දානවා. මම මේවයි මිනුම් මෙහෙම දන්නේ. කියන්නේ ප්‍රමාණ ඕගලන්ට කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. පාන් පිටි ඔය ප්‍රමාණයක් මම දානවා. ඊට පස්සේ කෝන් ෆ්ලා සාමාන්‍යයෙන් මම දැම්මා මම පැකට් එක කඩපු ගමම තමයි දැම්මේ. මේස හැඳි දෙකක් වගේ තමයි කෝන් ෆ්ලා දාන්නේ අර ක්‍රිස්පි වෙන්න. ඉතින් කෝන් ෆ්ලා ඉතින් උගොන්ට කැමති ප්‍රමාණයක් දාගෙන මම මේස හැඳි දෙකමාරක් වගේ තමයි දැම්මේ. ඊට පස්සේ මම දානවා ඕකට ලුණු කුඩු තේ හැඳි භාගයක් තේ හැන්දක් වගේ තමයි දැම්මේ. ඉතින් ඕගොල්ලෝ රස අනුව මේ දේවල් දාගන්න. හොඳද? ඉතින් ඔන්න තේ හැඳි තේ හැඳි නෙමෙයි. ලුණු කුඩු ටිකක් දාගන්නවා. ඊට පස්සේ දානවා මොනවාද? ගම්මිරිස් කුඩු. මං ඔච්චර තමයි දාන්නේ. ඊට පස්සේ ඉතින් අපේ මෑන්ස් කියනවා තව දාන්න කියලා. එයා මට කිව්වා සැරට කන්න ඕන කියලා. ඊට පස්සේ දැම්මා මිරිස් කුඩු. ඔය නම් දාන්නේ කෑලි මිරිස්. ඔය පේනවනේ පැත්තෙන් දාන්නේ එයා තමයි. කෑලි මිරිස් බෝතලෙම හැලුවද කොහෙද? මං මිරිස් කුඩු දැම්මා. ඊට පස්සේ දැම්මා මෙන්න මේක මේ ඇවිල්ලා මික්ස්ඩ් හර්බ්ස් කියලා මේක. ඒකිට ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් දාන්න. මම මේක සාමාන්‍යයෙන් බිත්තරයක් බදිනකොට උනන් දානවා. ඒක දැම්මම මාර රහයි කෑම එක. ඒ හින්දා මම ඒකෙනුත් දාගත්තා. ඊට පස්සේ දාලා හොඳට අතින් හොඳට මේ ටික මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හොඳට අර පාන් ටිකයි අල ටිකයි හොඳට මික්ස් කරගන්න. මික්ස්චර් එක ඒ කියන්නේ හොඳට ඉතින් ඒ ටික එකට ලස්සනට වෙන්න හොඳට මික්ස් කරගන්න. හැබැයි මට මම මික්ස් කරනකොට හිතුණා තව මිරිස් කුඩු චුට්ටක් දැම්මනම් හොඳයි කියලා. මොකද පාට චුට්ටක් මදි වගේ එකක් දැනුණා. හැබැයි ඉතින් අපි කෑලි මිරිස්සු දාපු හින්දා සැර වැඩි වෙයිද නැහැ කියලා හිතලා ආයිත් හිතුවා ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් අපේ මෑන්ස් ඉතින් නිකන් ඉන්න බෑ පේනවනේ. එයා අරගෙන ඔන්න ඉතින් මික්ස් කරනවා. ඒ වෙලෙත් මට කිව්වා මට දෙන්න මං කරන්නම් කියලා. එයා හරි ආසයි ඔය කෑම බීම හදන්නේ හරි ආසයි. මේ එදා ඉතින් එයා අපේ ගෙදර ආපු හින්දා ඉතින් මටත් හොඳයි. ඒක හදාගන්න උදව්වට ඉන්නවනේ. උදව්වට කිව්වට ඉතින් මම තමයි අන්තිමට උදව්කාරයා වුණේ. මොකද එයා තමයි හැමදේම ඒකේ කරේ. ඔය විදිහට හොඳට ඉතින් මික්ස් කරගන්නවා. ඒ අතර ඉතින් මම තව හර්බ්ස් ටිකක් දැම්මා. ඊට පස්සේ මොකක් හරි ඔයගොල්ලෝ මේක අර රෝල් කරගෙන අපි මේක කෑලි වලට කපා ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ට මොකක් හරි කටින් බෝඩ් එකක් හරි මොකක් හරි ඒකට සුදුසු එකක් අරගෙන ඔය විදිහට රෝල් කරගන්න ඕනේ. පොඩි කෑලි වලට ඉතින් සාමාන්‍යයෙන් ඕක දැන් රෝල් කරාට පස්සේ චූටි අර කොටු වෙන්න තමයි කපා ගන්න ඕනේ. ඉතින් ඒකට ඕගොල්ලෝ සුදුසු
විදිහට ඕගොල්ලෝ එක කරගන්න. මම ඕගොල්ලන්ට ඕන හැඩයකට හදාගන්න පුළුවන්. ඇත්තටම ඕගොල්ලෝ බෝල විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ කට්ලට් හදනවා වගේ බෝල් කරලා මං ඉන්ස්පයර් වෙච්ච වීඩියෝ එකේ තිබ්බ විදිහටම කොටු වල තමයි ඉතින් මේ කපාගත්තේ. මට hina ගියේ මම නිකන් පැත්තෙන් උදව් කරනවා පිටි දානවා ඒව මේව කරන්නේ මම. ඊට පස්සේ ඔන්න ඔය විදිහට පොඩි කොටු වලට මේ කපා ගන්නවා. ඉතින් ඒකත් ගන්න අපේ මෑන්ස් තමයි. මං ඉතින් එයාට කරන්න දීලා මං ඉතින් බලාගෙන හිටියා. ඉතින් ඔය වගේ ඉතින් සපෝටිව් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක ඇත්තටම හොඳයි නේද? ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට රන්වන් පාටක් වෙනකන් ඕක තෙලේ බැඳගන්න එක තමයි. ඉතින් මේක හරිම රහයි. ටී ටයිම් එකකට ඉතින් හොඳයි මේ වගේ දෙයක්. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බයි.